අපිට අද ලැබිච්ච දෙයින් අපි සතුට වෙනවා නෑ නේද? එතකොට බලන්න අපේ හිතේ ආසාව කියන එක පුරවලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෑ. බුදුරජාණන් දේශනා කරේ ඒක හරියට මොහොතක් වගේ. මොහොතට හැම පැත්තෙම වතුර එනවා. කොච්චර වතුර ආවත් මේ මොහොත පිරීලා ඉවර වෙනවා. පිරීලා ඉවර වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක නිසා මිනිස්සු දුක විඳිනවා. දැන් අපේ ජීවිතේ බලන්න, අපේ සාමාන්‍ය ජීවිතේ බලන්න පුංචි සැපයක් උදෙසා අපි ගොඩාක් දුක් විඳිනවා. අපි හැමදෙනාම. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සැප විඳින්න එපා කියලා හොඳට මතක තියාගන්න. සමහර අය ඒක වරද්ද ගන්නවා නේ. සමහර අය වරද්ද ගන්නවා මේ ආසාව ලොකම අතහරින්න ඕනේ. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා සැප සම්පත් පහසුව ඒ දේවල් විඳින්න. හැබැයි ඒ දේවල් වලට ඇලෙන්න එපා. ඒ දේවල්ම ජීවිතේ කරගන්න එපා. ඇයි? අපි ඇලිච්ච තැන, අපි හිතෙන් අල්ලගත්තු තැන අපිට මේ දේවල් වලින් ඇති වෙන එකක් දුක. අපිට හොඳට මතක තියාගන්න හරි ලස්සන කියනවා. ඔබට නැති වෙන්නේ ඔබ අල්ලගත්තු දෙයක්